hello. Good morning. ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි travel එක දාන්න ඉඳන් ඉන්නේ රුමේනියාවේ දේවා සිටි එකට. දේවවල තියෙනවා කාසල් දෙකක්. අපි ඒ කාසල් දෙකටම යන්න අයිඩියා එකකින් ඉන්නවා. අද මම තනියම නෙමෙයි යන්නේ. අද අපි මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක යන්නේ. එක්කෙනෙක් අපේ විශාන් අයියා. ඊට පස්සේ අපේ මියුරු මල්ලිත් ඉන්නවා. මියුරු මල්ලි අපේ travel එක යනවා. එහෙනම් අපි අද දැන් දෙන්න කන නැවතුවා ෂෙඩ් එක ගාව. එහෙනම් අපි කාලා අපි ගමන ඉතුරුට ගියා. දැන් අපි දේවවල ඉන්නේ. දේවවල දැන් අපි කාසල් එක ගාවට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ මෙතන කේබල් එකේ යන්නත් පුළුවන් උඩට පයින් යන්නත් පාරක් තියෙනවා. අපි උඩට ගිහිල්ලා බලමු මෙතන view එක කොහමද කියලා. ඒක ළඟටම ඇවිල්ලා තියෙන තා පොඩ්ඩ දුරයි තියෙන්නේ. අපි මේ යනකොට අපි ලස්සන පඩිවලක් හම්බුණා. මේ පැත්තෙන් දේවා සිටි එක පේනවා. අපි The Fortress දේවා කියන කාසල් එකට ඇවිල්ලා ඉන්නේ උඩම. ලස්සනයි මේ පැත්ත. ඔයාලට පේනවද? පට්ටම ලස්සනක් තියෙන්නේ. ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ දැන් The Fortress දේවා කියන කාසල් එක උඩට. ඉතින් මේකේ ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසය ගැන අපි ලොකුවට දන්නේ නැහැ. දන්න විදිහට මම කියන්නම්. මේක 13 වන සියවසේ නිර්මාණය වෙච්ච කාසල් එකක්. ඒ වගේම මේක කලින් ඒ නිර්මාණය වෙච්ච කාලේ හංගේරියානු රාජධානියට තමයි මේක අයිති වෙලා තියෙන්නේ. එතකොට මේක භාවිතා කරලා තියෙන්නේ යුද ආරක්ෂක කොටුවක් ලෙස තමයි මේක භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේගොල්ලන්ට මේ පිටිපස්සෙන් පේන්නේ දැන් මේකේ තියෙන නටබුන් ටික. ඉතින් මේ ලොකු පිපිරීමක් වෙලා තියෙනවා. ඒ පිපිරීමෙන් පස්සේ මේක ආරක්ෂක කොටුවක් ලෙස භාවිතා කරලා නැහැ. මේකේ උඩ නම් මාරම ලස්සනක් තියෙන්නේ. හැබැයි පට්ට සීතලයි. අපි මේ එන සීතලේ ගහේ ඉන්නේ උඩම. ඒ ටික බලලා දැන් අපි මේ හුන්ඩෝරවල තියෙන තව කාසල් එකක් බලන්න යනවා. අපි දැන් පල්ලෙහාට යන්න හදන්නේ. පල්ලෙහාට ගිහිල්ලා අපි දවල්ට කන්න බඩු ටිකක් අරගෙන ඊට පස්සේ අපි පිටත් වෙනවා ඊළඟ අපේ travel destination එකට. එහෙනම් මම දිගටම ඔයගොල්ලන්ගේ ඉල්ලනවා වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි දැන් මේ සීතලත් එක්ක ප්ලේන් ටිකක් සෙට් වෙන හින්දා ප්ලේන් ටිකක් හදන ගමන් ඉන්නේ.
අපි දැන් ලිටල් එකේ ඉන්නේ. අපිට පොඩි බඩු ටිකක් ගන්න අපි ලිටල් එකට ආවා. දවල්ට හදන කෑම එකේ පොඩි පොඩි අයිටම්ස් ටිකක් තියෙනවා ගන්න අපිට. දැන් ඒ ටික ගන්න ගමන් ඉන්නේ. අපි දැන් කාසල් එක ගාවට ආවා. ඇවිල්ලා දැන් කාර් පාකින් එකෙන් වාහනේ දාලා අපි දැන් මේ පැත්තට පයින් යන ගමන් ඉන්නේ. බලමු මේ කාසල් එක කොච්චර ලස්සනයිද මොනවද ඒකේ බලන්න තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අපි දැන් ක්‍රොවින් කාසල් එකේ ගේට්ටුව ගාව ඉන්නේ. දැන් මෙතනින් ක්‍රොවින් කාසල් එක ඇතුළට යනවා නම් ලෙව් 50ක ටිකට් එකක් ගන්න ඕනේ. ඒ ලෙව් 50 ටිකට් එක ගත්තට පස්සේ තමයි අපිට මේක ඇතුළට එන්ට්‍රස් වෙන්න පුළුවන්. අපි යන් ඇතුළට. අපි ඇතුළට ගිහලා බලමු මේකේ තියෙන කොච්චර ලස්සන දන් තියෙනවද කියලා. දැන් මේ ඉන්න කාසල් එක තමයි රුමේනියාවේ තියෙන දෙවෙනියට ලොකුම කාසල් එක. පළවෙනියටම ලොකුම කාසල් එක තියෙන්නේ ලොකුම කාසල් එකේ තියෙන සිනායාව. මේක තමයි මෙහි තියෙන දෙවෙනියට ලොකුම කාසල් එක. මේ කාසල් එකේ තමයි The Nun කියන මූවි එකේ කොටස් වගේ උත් මේ කාසල් එකේ අරන් මේගොල්ලන්ගේ මේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු කරගෙන යනවා. මේ ඒකෙන්ද ගොඩක් සද්දෙයි. මේ සමහර තැන් ඒගොල්ලෝ හදනවා මේ උඩ නැගගෙන.
අවසාන හරි ඉන්නේ. දැන් අපි කාසල් දෙකක් බැලුවා. දැන් මේ කාසල් එකටත් අපි සමු දීලා අපි යන්න හදන්නේ ආයි සිබිය වලට. සිබිය වලට යන්න කලින් අපි දවල්ට කන්න ඕනි. දවල්ට කන්න ලස්සන තැනක් බලලා එහෙනම් අපි දවල්ට කන ගමන් ආයෙත් හම්බ වෙමු. අපි දැන් දවල්ට කන්න උයන්න හදන්නේ. දැන් මෙන්න මේ ලොකේෂන් එකේ අපි ෂේප් එකේ නතර කරගත්තා. නතර කරගෙන දැන් අපි නූල්ලක් හදන්න හදන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. තමයි රීජන් මල්ලි අපි දැන් කන්න හදන්නේ අපි හදාගත්තු නූඩල්ස් එක කාලා තව ටිකකින් ඔහොමම පිටත් වෙනවා අපි අපේ ගමන අවසන් කරන්න. මොකද දැන් වින්ටර් එකෙන්ද ටක් ගාලා කලුවර වැටෙනවා. ඒකින්ද අපි ගෙන් කරන්න හදන්නේ. අපි අද ගියා කාසල් දෙකකට. පළවෙනි එක දේවවල තිබ්බ කාසල් එක, අනිත් එක හුණු දෝරවල. අපි මේ දෙකම බැලුවා. බලලා අපි ලස්සන view point එකට ඇවිල්ලා අපි කෑම හදාන කාලා අද දවස ලස්සනටම ගෙවුණා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අරගෙන ඕගොල්ලන් ගාවට එන්නම්. අපේ හේෂාන් බ්ලොග් රුමේනියා අයියා ඉන්නවා. ඊට පස්සේ අපේ මීරුස් ට්‍රැවල් ලයිෆ් අපි තුන් දෙනා තමයි අද ට්‍රිප් එක ගියේ. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඔක්කොම හම්බ වෙමු. එහෙනම් ඔක්කොම හැමෝටම චාව්.